අලුත් චණ්ඩියෙක් ඉන්නවා කුණ්ඩසාලේ පැත්තේ. අමිත් වීරසිංහ කියලා පොලිසියට පාඩ් දානවා, රාජ්‍ය නිලධාරීන්ට පාඩ් දානවා, මිනිසුන්ගේ ඇඟිලි කපනවා කියනවා. මෙහෙම මිනිස්සුන් ගැන මොකද්ද නීති පොතේ තියෙන්නේ? ඔව් අයියා කියන වීඩියෝ කීපය මමත් දැක්කා. දැන් මේ වෙලාවේ YouTube වල සමාජ මාධ්‍ය විශාල වශයෙන් මේ සංසරණය වෙනවා. මේමයි ඕක නීතිය පැත්තෙන් ගත්තම අංශ කීපයකට බෙදෙනවා. එකක් තමයි රාජ්‍ය නිලධාරියෙක්ගේ රාජකාරී කිරීම බාධා කිරීම කියන කාරණාව ඒ වීඩියෝ හඬපටි සහ වීඩියෝ පටි දෙකකින් අනාවන එකක් තමයි DIG පොලිස් DIG කෙනෙක්ට යාගේ රාජකාරිය කරන්න බාධා කරන පැහැදිලිවම බාධා කිරීමක් තියෙනවා. දෙවැනි කාරණාව තමයි අර හඬපටයක් හරහා තියෙනවා යම් ඉංජිනේරුවරයෙක්ට මම හිතන්නේ බෝක්කුවක් හෝ පාර ආසන්නීත් කරන යම් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඒ ඔහුගේ රාජකාරියට විරුද්ධව කරන යම් තර්ජනයක් සහ මම හිතන්නේ අසභ්‍ය වචනත් පාවිච්චි වෙනවා. ඔව්. එතකොට ඒක පැහැදිලිවම දැන් අපේ ගත්තොත් දණ්ඩ නීති සංග්‍රහයේ 10 වෙනි පරිච්ඡේදයේ තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ මේ මොනවාද නීත්‍යානුකූලව ඔවුන්ගේ රාජකාරිය කිරීමට අදාළව වගන්ති කීපයක්. ඒ වගන්ති යටතේ යම් කඩකිරීමක් එහෙම නැත්නම් ඒ වගන්ති වලට වැටෙන වැරදි කීපයක් ඔහු විසින් සිද්ධ කරනවා රාජ්‍ය නිලධාරීන් සමග. දෙවැනි කාරණාව නම් පෞද්ගලිකව යම් සිවිල් පුරවැසියෙක්ට කරන තර්ජනයක්. ඒක බැන තර්ජනය කිරීම සාමාන්‍ය බැන තර්ජනය කිරීමේ තරම් බරපතල නොවුනත් වරදක්. දැන් සංග්‍රහයට දෙද්දෙක බැන තර්ජනය කිරීම කියන්නේ ඇඟිලි කපනවා කියලා කියන්නේ මාස 6ක් අතර. අනිවාර්යයෙන්. අඟුලිමාල දන්නේ නැහැ. ඔව් ඒක තමයි. ඒක මේ ඒ වරදක් සම්බන්ධයෙන් ගත්තම එහෙමයි. නමුත් ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙක් විදියට පෞද්ගලික දවස්වල පෙනී හිටියේ මාර සුදු චරිතයක් විදියට. ඔව්. ඔහුගේ ඉතිහාසයේ මීට අවුරුදු 5ක් 6ක් එහාට ගියාම අපි දන්නවා මේ රටේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල ජනතාව කුපිත කරලා තැන් වල කරපු බලපෑම. ඒකට එයා එකට හිටපු නාමල් කුමාර මීට අවුරුදු 4කට 5කට කලින් හඬපටයක් එළියට දාලා කියනවා. ඔය මෙයා උපදෙස් දෙනවා ලංකාවේ 119 එක හරහා මුස්ලිම් පල්ලි වලට මේ විරුද්ධව මෙන්න මෙහෙම කියන්නේ හැම පල්ලියකම මේ කඩු තියනවා කියලා කියන්නේ කියනවා එහෙම කියලා ඒ විදිහට මේ රට අවුලවන්න හදපු චරිතයක්. ඒක. හැබැයි දැන් අර වෙන බැටළු හමක් පුරෝගෙන බොහෝම නිවිච්ච පැහැදිච්ච විදිහට මාධ්‍යයට ඇවිල්ලා දැන් කුණ්ඩසාලය කියන ප්‍රදේශයෙන් එයාට ඡන්දය ඉල්ලන්නේ ඒක එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඔව්. මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද මල්ලි මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ඡන්දය දෙන එකත්. දෙනවද නැද්ද කියන එක. ඔව්. ආදර්ශමත් මේ මොනවාද මේ ප්‍රාදේශීය සභාවක් හදලා ඒ හරහා රටේ බලයට කතා කරන්නේ. එහෙම කතා කරන මිනිස්සු අඩුම ගානේ මැතිවරණ නීතිය පහුගිය 3 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් නවතිනවා. එතකොට ඒකෙන් අකුල ගන්න ඕන තමන්ගේ මැතිවරණ නීතියට අවනත වෙන්න ඕන. ඊළඟට ඒ කියන්නේ ජනතා නියෝජිතයෙක් විදිහට එනවනම් අඩුම ගානේ මූලික නීතිය ගැනවත් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට යම් ඉදිකිරීමක් එහෙම නෙමෙයි අද තාප්පයක් తాවකාලික කූඩාරමක් වුණත් කරනවා නම් ඒ අදාළ බල ප්‍රදේශීය ආයතනයෙන් ගත යුතු අවසර බලපත්‍ර තියෙනවා. ඉතින් ඒවා ගැනවත් අවබෝධයක් නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න හදපුවම ඔය විදිහට තර්ජනය කරනවා කියන්නේ ඕකාර දාමරික මැර තග එළියට එනවා ඒ මිනිසුන්ගේ. ඒ මිනිසුන්ට බලය කියන ඔටුන්න පැලඳුවත් අනිත් එක තව දෙයක් තමයි. මීට අවුරුදු 6කට 7කට කලින් වේලි පාංකඩ වගේ හිටපු මිනිස්සු අද මෙච්චර ධනයක් අහගෙන එක වීඩියෝ එක ගෙනා මම කෝටි 20ක් වියදම් කරනවා මිනිස්සු වෙනුවෙන්. ඔය කොහෙන්ද කොහොමද ආවේ කියන්නේ? ගේම්. දැන් ඕගොල්ලොත් අපිත් සමාජ කටයුතු පොදු වැඩවල ඉන්නවා. අපිට නම් ඔහම මිනිසුන්ට මුදලින් කරන්න නම් අපි කාගෙන්වත් අරගෙනත් නැහැ. අපිට එහෙම ඇත්තෙත් නැහැ. ඒවා ඉතින් බලන්න ඕන මිනිස්සු මේ ඔළුව කල්පනා කරන්න ඕන මේ වගේ පිළිල සමාජවල තියාගන්නවද කියලා. ඊළඟදී අර රජයේ නිලධාරියන්ට පරුස වචනෙන් බයිනකොට ඔහුට අපි කියන්න ඕන නේද ගිහිල්ලා පොලිසිය මෙන්ත්‍රියක් දාලා නීතිමකින් කටයුතු කරන්න කියලා මේ වගේ කාලකන්ට විරුද්ධව. මේ නිලධාරීන් කළ යුතුයි සහ මම හිතනවා මේ දැන් පොලිසියේ නිලධාරියා ඇත්තටම මේ බොහොම හික්මීමෙන් කටයුතු කරා. ඒ ගැනත් කියන්න ඕන. නමුත් මම හිතනවා ඔහු එතනදී නීතිය ක්‍රියාත්මක කරා මදි. ඇත්තටම මදි. ඔහුට පැහැදිලි ලෙසම ඒ වෙලාවේ ඔහු අත්අඩංගුවට ගන්න තිබුණා. ඔව්. මොකද ඒ කාර්යාලය ඔහුගෙන. ඒ කාර්යාලයේ වගකීම දරන්නේ ඔහු නම් පැහැදිලි ලෙසම ඔහු අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න තිබුණා වර්තමාන මැතිවරණ නීතියට. ඔය වගේ පොලිස් නිලධාරියා මේ යම් ආකාරයක
මම හිතන්නේ පසුර නීතිය ක්‍රියාත්මක කරાવી. කාටකට හොඳයි නැත්නම් ඔතන මොකක් කරොත් නිකන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා නේ මිනිස්සුන්ට. අනුකම්පාවක් අර කියන්නේ මොකද සිම්පති වෝට් එකක් කියන්න